මූලධර්මය ආකිමිඩිස් මූලධර්මය කියන්නේ මොකක් හරි වස්තුවක් තරලයක් මත යම් වස්තුවක් තරලයක් මත ගිලී පිරෙන විට විස්ථාපිත තරල පරිමාවේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා. ඒක මූලධර්මයේ බලා ගන්න හරියට පේපර් එකේ අහන්න පුළුවන්. මොකද එක සැරයක් ඇහුවා දෙසරයක් ඇහුවා. ඒ හින්දා අහන්න පුළුවන් මූලධර්මයේ සම්පූර්ණ ඒක විස්තර ඒ තියරි කැලේ බලා ගන්න ආකිමිඩිස් මූලධර්මයේ කටපාඩමින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ආකිමිඩිස් කියන්නේ වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි කියලා. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් ගිලී ඉපිලෙනවා නම් මෙයාගේ මේ ඉහළට ඇති බලය u උඩුකුරු තෙරපුම බලය පල්ලෙහාට මෙයාගේ බර තියෙනවා mg. මේක හරියට සමාන. mg හරි මැදෙන් අදින්න ඕනේ. mg පල්ලෙහාට තියෙන බර තියෙනවා. මේකෙදි mg කියන එක හරි මැදෙන් පල්ලෙහාට අදින්න සාමාන්‍ය සම්මිතිකයි කියලා හිතලා මේකෙදි වස්තුවක බර ඒ කියන්නේ වස්තුවේ කුඹ ගහත් මේ නැවක් නම් නැවේ කුඹ ගහ කියන එකේ බරත් වස්තුවේ බරට අයිති වෙනවා. නමුත් උඩුකුරු තෙරපුම අයිති වෙන්නේ ගිලිලා තියෙන පරිමාව විතරයි. පරිමාව මත විතරයි. හොඳට මතක තියාගන්න. උඩුකුරු තෙරපුම බලය සම්පූර්ණ වස්තුව ගිලිලා තිබ්බොත් සම්පූර්ණ පරිමාව මතම ඇති වෙනවා. නැත්තම් නැවක් එහෙමනම් ගිලිලා තියෙන පරිමාව මත විතරයි උඩුකුරු තෙරපුම බලය ඇති වෙන්නේ. නමුත් වස්තුවේ බර කියන එක නැවේ සම්පූර්ණ බර එනවා. ඒ කියන්නේ නැවේ කුඹ ගහේ කාක්කෙක් වහලා ඉන්නවනම් කාක්කගේ බරත් එනවා. වස්තුවේ බරට. වස්තුවේ බර කියන්නේ වස්තුවේ පරිමාව, වස්තුවේ ස්කන්ධ වේදීන් පරිමාව තමයි ඝනත්වය කියන්නේ. ඩෙන්සිටි එක ඝනත්වය ස්කන්ධ වේදීන් පරිමාව. මෙයා ස්කන්ධය තනි කරොත් m සමානයි v වාරයක් d වෙනවා. mg සමානයි vdg වෙනවා. දෙපැත්තම g ගෙන් ගුණ කරා මේ ස්කන්ධ වේදීන් පරිමාව ඝනත්වය මේ වස්තුවේ ස්කන්ධයෙන් පරිමාව v මේකෙදි ස්කන්ධ වේදීන් පරිමාව ඝනත්වය ස්කන්ධය සමානයි v ගෙන් උඩට ගුණ වෙන්නේ යට තියෙන ඉලක්කම එකින්ද m සමානයි vd mg සමානයි vdg. වස්තුවක බර කියන්නේ වස්තුවේ පරිමාව වස්තුවේ ඝනත්වයේ ගුරුත්වත්වරණය. හොඳට මතක තියාගන්න. වස්තුවක බර කියන්නේ වස්තුවේ පරිමාව වස්තුවේ ඝනත්වයේ ගුරුත්වත්වරණය. උඩුකුරු තෙරපුම කියන්නේ ගිලී ඇති පරිමාව ගිලී ඇති ද්‍රවයේ ඝනත්වයේ ගුරුත්වත්වරණය. u සමානයි v not rho g කියලා ලියන්නේ. මේ කියන්නේ ගිලී ඇති පරිමාව ගිලී ඇති ද්‍රවයේ ඝනත්වයේ ගුරුත්වත්වරණය. ඔක මතක තියාගන්න. u සමාන mg අවස්ථාවේ තමයි මේක පවතින්නේ.